ඊළඟට තිබෙන්නේ මේ මද්ද්‍රව්‍යයට ලොල්ලුණු අයට. දෙමව්පිය දන්නෝ, අසල්වැසියන් දන්නෝ. අපි කියන වහාම ඔබ මද්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබ බලාගන්න ලෑස්ති. අපි බලාගන්න ලෑස්ති. ඒ අපේ දරුවන් තනියම ගත්තොත් ඒ දරුවෙක් කිසිසේත්ම මේට වගකිය යුතු නැහැ. එකක් ආර්ථික ප්‍රශ්න. අද සතුට පිළිබඳ උන්ගේ තිබෙන නිර්ණායකයන් ක්‍රීඩාව, සංගීතය, ගීතය, සාහිත්‍ය, රසවින්දනය, ඒ කිසිවක් නැති එකම රසවින්දනය මත් වී සිටීම යැයි ඒට ලොල්ලු සමාජිකය හිතනවා. ඒ ඔහුගේ වරදක් නෙවෙයි. ඒ පංගුවක් අපිටත් තියෙනවා. අපට බැරි වී තිබෙනවා යහපත් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න. ක්‍රීඩකයන් ඉන්නවා. බෑ සංස්කෘතියක් තිබෙනවද? දකින තැන බෝලේ අතේ තියන් ඉන්න, බැට් එක අතේ තියන් ඉන්න, හවස දරුවෝ වෙල්ලිපනල්ලේ සෙල්ලම් කරන, වැවේ දොලේ පීනන සංස්කෘතියක් නෑ. ක්‍රීඩාවක් තියෙනවා. හැබැයි අපිට මීට දශක කීපයකට පෙර ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා. හැම ගමකම වොලිබෝල් කෝඩ් එකක් තිබුණා. ගොයන් කැපුවට පස්සේ කුඹුරේ ක්‍රිකට් ගැහුවා. වැවට බහලා පීනුවා ඒ ගොඩ මෙගොඩ. සංස්කෘතියක් තිබුණා. අද සංස්කෘතියක් නැහැ. අද ක්‍රීඩාවක් තිබෙනවා. පොදු මහ ජනයා සංස්කෘතිකව ලෙස බද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි ඒ තරුණයාට දොස් පවරිමි වැඩක් නැහැ. අපි ඒ තරුණ පරම්පරාවට අලුත් ක්‍රීඩා සංස්කෘතිය, අලුත් රසවින්දනය පිළිබඳ කලාපයක්, ගීතය, සාහිත්‍ය, පොදුභාවය, සමාජය පිළිබඳ බැඳීම, මේ පිළිබඳ සංඥාවන් අපි ලබා දිය යුතුයි. ඒ නිසා අපි ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ලොල්ලුණු අය පුනරුත්ථාපනය කිරීම අපේ වගකීම. දැනටමත් අපි ස්ථාන කීපයක් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීම සඳහා මධ්‍යස්ථාන ගොඩනගලා තිබෙනවා. අපි අම්මලා තාත්තලාට ආරාධනා කරනවා තමන්ගේ දරුවා ගෙනත් බාර දෙන්න. අපි බලාගෙන අර අම්මා කිව්වා වගේ ඒ දරුවා නැවත අපි රන් දෙන්න. නැවත අරන් දෙන්න දරුවා අපිට වන්න. මේ අයවැය කෙනෙක් අපි විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න දැන්ටමත් තීරණය කරලා තිබෙනවා. අපේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලකිලි ප්‍රමාණකින් තරුණයන් පුනරුත්ථාපනය වෙනවට වඩා පැන යන්න උත්සාහයක් දරනවා. දන්නවා ඒක. ඒ නිසා අපි විද්‍යාත්මක ඒ ශාස්ත්‍රය පිළිබඳ අවධානය තියන ඇතර සාකච්ඡා කරලා ඊටමත් විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියක් ආරම්භ කරන දරුවා එතෙන්ට බාර දෙනවා. ඒ නිසා ඔබ කිසිවෙක් ලොල්ලුණු අය එයින් මිදෙන්න දිය යුතු නෑ. අපි බාර ගන්න සූදානම්. ඒ වගේම දැනටමත් මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය රාජ්‍ය නොවන සංවිධාන, විවිධ බහුජන සංවිධාන මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉන්නවා. ඔවුන්ට තියෙන හැකියාව මත, ඔවුන් දකින ප්‍රමාණය මත මේ ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා යම් කාර්යයක් කරනවා. අපි උත්සාහ කරනවා ඒ සියලු දෙනා එකතු කරලා උන්ට අඩුවක් තිබෙනවා නම්, උන්ට සහායක් ලබා දෙන්න ඕන නම් ඒ සියලු සහාය ලබා දෙමින් දැනට මෙම පුනරුත්ථාපන ක්‍රියාවලියේ ඉන්න සියලු බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කරගෙන මේ වැඩසටහන දියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උන්ටත් අපි ආරාධනා කරනවා මේ කාර්යයට මැදිහත් වෙන්න කියලා.